අද මේ ලස්සන කියුට් මිනි පවුච් එක ගොතන්න තමයි හදන්නේ. වෙල්කම් ටු ක්‍රොෂේ විත් නිරාෂා. ඔන්න අදත් හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්න ගමම්ම අපි අපේ වැඩේට ඕන කරන අයිටම් ටික බලමු. කටුව, කතුර, මාකර්ස්, ඒ වගේම යාන් එක, මිල්ක් කොටන්. මම ඔයාලට හැමදාම මතක් කරනවා වගේ 3mm ක්‍රොෂේ කටුවට ගොතන්න පුළුවන් වෙන්නේ 4ply 3ply වගේ පොඩි යාන් එකක්. ඉතින් ඊට වඩා පොඩි යාන් එකකිනුත් පුළුවන්. සහ මේක ගොතනකොට පොඩ්ඩක් ෆිනිෂින් එක හොඳට තියනවා ළමයි. ඒ නිසා අපි වැඩේ පටන් ගමු. ඉතින් මුලින්ම අපිට ඕන වෙනවා මේ පවුච් එකේ පදනම දාන්න. යටින්ම අපි ගොතනවා අඩිය කියලා කියන්නේ හරි බෑග් එකේ බේස් එකට තමයි අපි මේ පදනම දාන්නේ. ඒකට අපි දාගන්න ඕනේ චේන් 15ක්. ඉතින් චේන් ඩබල් ක්‍රොෂේ කියන දෙකෙන් තමයි අපි මේ වැඩේ කරගෙන යන්නේ. චේන් 15ක් අපි දාගන්න ඕනේ. ඉතින් අපේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් ඔයාට මේ චේන් එක සහ ඩබල් ක්‍රොෂේ කියන එක දැන් හොඳට පුළුවන්. හොඳට පුරුදුයි වචන වෙන්න ඕනේ. ඉතින් අද අපි ගොතන මේ පවුච් එකට ඕනේ මෙන්න මේ කියන මූලිකවම ඔයාලට ලේසියෙන් ගොතා ගන්න පුළුවන් ඩබල් ක්‍රොෂේ එක තමයි අපි වැඩිපුරම යොදාගන්නේ. ඉතින් 15 වෙනි එකට ඩබල් ක්‍රොෂේ එක වෙනුවට චේන් 3ක් දාලා ඉතුරු 14ටම අපි ආපහු ගොතාගෙන යනවා ආපස්සට ඩබල් ක්‍රොෂේ 15ක්. ඉතින් අද වීඩියෝ එක බලලා ඉවර වෙලා ඔයාලත් මේ වගේ ලස්සන නිර්මාණයක් කරන්න අනිවාර්යෙන් ඒකේ ෆොටෝස් අපිට එවන්න අමතක කරන්න එපා. අපේ වීඩියෝස් වලට කමෙන්ට්ස් කරන්න. තව මොනවද ඔයාලට අපෙන් දැනගන්න ඕන කියලාත් අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ මේක ගොතාගෙන යන ගමන් අපේ අලුත් ස්ටෙප් එකක් තමයි ගොඩක් අයගේ ඉල්ලීමට අනුව ෆිසිකල් ක්ලාස් එකක් පටන් ගන්න එක. ඉතින් මම මේක ඔයාලට කියලා දෙන්නේ ෆ්‍රී. ඒ වගේම තමයි මම හරිම කැමති අනිත් අයට දේවල් කියලා දෙන්න. ඉතින් ඒ නිසාම මම තෝරගත්ත හොඳ ප්ලැට්ෆෝම් එකක් තමයි YouTube කියන්නේ. ඉතින් මේකෙදි කියලා දෙනවා වගේම ඊට වඩා එහා ගිය ගොඩක් දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරන්න පුළුවන් අවස්ථාවක් තමයි ෆිසිකල් ක්ලාස් එකක් කරනවා කියන්නේ. ටිකක් ලොකු වගකීමක්, ටිකක් නෙමෙයි ලොකු වගකීමක්. ඉතින් මේකේ අපි අන්තිම තැනට ආවා ඩබල් ක්‍රොෂේ පිරවීම කරගෙන. ඒකෙදි අන්තිම සිදුරට අපි ඩබල් ක්‍රොෂේ 6ක් දාගන්න ඕනේ. ඩබල් ක්‍රොෂේ 6ක් එක ළඟ සිදුරට දාගෙන යන්න ඕනේ. ඉතින් ඒකෙන් තමයි අපි ඒ වටකුරු හැඩය කර්ව් එක වගේ එක ගන්නෙ. අපිට ඒක ඉතා වැදගත් වෙනවා ඉදිරියට මේක ගොතාගෙන යනකොට හැඩය සකස් කරගන්න. ඒ වගේම තමයි අපි දැන් කතා කර හිටියේ ක්ලාස් එක ගැනනේ. ඉතින් ක්ලාස් එක ගැන තව චුට්ටක් අපි කතා කරමු මේක ගොතන ගමන්. ඉතින් මේකේ අපි ආපස්සට 6 ගොතලා ඉවරුනහම ඉතුරු 14ටම 14න් අපි 13යිනේ ගන්නෙ. ඒ 13ටම අපි ආයෙම ඩබල් ක්‍රොෂේස් දාගෙන යනවා අවසාන තැනට එනකම්ම. අන්තිම තැනට එනකම් ඩබල් ක්‍රොෂේ පුරවනවා. එතකොට තමයි මේකේ හැඩේ එන්නේ. ඉතින් ක්ලාස් එක ගැන කතා කරනවා නම් ඒකට සමාජිකයන් ශිෂ්‍යයන් ගන්නේ 8 දෙනයි. මොකද ෆිසිකල් කරද්දී ටිකක් වැඩි අවධානයක් දෙන්න ඕනේ ඔන්ලයින් කරනවට වඩා. ඉතින් ඒ අයට අවශ්‍ය කරන මූලිකම දේවල් අපි පළවෙනි මාසේ නොමිලේ ලබා දෙනවා. මාස 3ක කෝස් එකක්. ඒ වගේම මාස 3 ඉවර වෙනකොට ඔයාට ඔයාලගේ හැම දෙයක්ම ක්‍රොෂේ මාර්ගයෙන් කරගන්න පුළුවන් තත්යකට පත් කරලා තමයි නවත්තන්නේ. ඉතින් එහෙම අය අපි ස්ලෝ කරනවා. මේ වැඩේ ස්ලෝ කරලා හරි එයාලව ඒ දක්ෂතා අතරට එකතු කරගෙන තමයි අවුට් කරන්නේ. ඒකයි මම ස්ලෝ කරලා ඒ හැමදේම ගන්නනවා කියලා කියන්න ගියේ. ඉතින් මොකද දෙයක් සම්පූර්ණයෙන් ඉගෙනගෙන එළියට යන එක තමයි වටින්නේ. ඒකට කාලය කොච්චර ගියත් කමක් නැහැ. මේ නිර්මාණවලට ආදරය කරන කෙනෙක් නම් ඒ අයට ඒ සාර්ථකත්වයට යන්න අපි අත දෙන්න ඕනේ. ඉතින් මෙතනින් අපි කරන්නේ ඒ දේම තමයි. නමුත් මීට එහා ගිය දෙයක් එතනින් ඔයාලට අපෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් අන්තිම තැනට ආවා. ඉතින් අපි 13ටත් දාලා 14ටත් දාලා මේ අන්තිම 15 වෙනි එකේ තියෙන්නේ අපි
චේන් 3ක් දාගෙන ඩබල් ක්‍රොෂේ එකක් විදිහට රඳවගත්ත තැන. එතෙන්ට අපි ඩබල් ක්‍රොෂේ 5ක් පිරවීම කරගන්නවා. ඒ හරහා අපිට එහා පැත්තේ කොනේ අපි දාපු ඩබල් ක්‍රොෂේ 6ට සමාන වෙනවා. එතකොට දෙපැත්තෙම එක සමානව තමයි ඩබල් ක්‍රොෂේ ගෙතිලා තියෙන්න ඕනේ. මෙතන ඔයාලට මාක් කරගන්න අවශ්‍ය නම් ස්ටිච් මාකර්ස් වලින් ඔයාලට ඒක මාක් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපේ පදනම හැදිලා තියෙන්නේ. ඕක තමයි අඩිය විදිහට එහෙමත් නැත්නම් යට කොටස විදිහට අපි පවුච් එකේ ගන්නෙ. ඉතින් මේක ඔයාලට ඊළඟට නූල ගත්තනකොට කලර් එක මාරු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට නූල උඩට අරගෙන ඔයාලට ගොතාගෙන යන්න පුළුවන්. මේ නූල උඩට ගන්න විදිය ඔයාලට පුළුවන් ස්ලෝ කරලා බලන්න. අපි කීප වතාවක් මේක පෙන්නනවා. අවශ්‍ය තැනකදී මේක පොඩක් ස්ටොප් කරලා එහෙම නැත්නම් settings වලින් මේක පොඩක් slow motion කරගෙන ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක හිමීට බලන්න. ඉතින් මේක උඩට ගොතන්න ඕනේ අර ඩබල් ක්‍රොෂේ වලින් උඩට චේන් එක වගේ පේන හැම සිදුරකටම එක ඩබල් ක්‍රොෂේ පිරවුම ගානේ තමයි ඔයා උඩට ගොතාගෙන යන්න ඕනේ. ඒකයි මම කිව්වේ මේක හරිම පහසුයි ඩබල් ක්‍රොෂේ එක පුළුවන් කෙනෙක්ට. ඉතින් මේ වටේ අපි ගොතාගෙන ඉවර වුණාම මෙන්න මේ වගේ ලස්සන නිමාවක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඒකෙත් අවසානයේ අපි මෙන්න මේ විදිහට ඩබල් ක්‍රොෂේ එකක් අරගෙන එකතු කරගන්න ඕනේ. මේ වගේ උඩට තමයි ගෙතිගෙන යන්නේ. ඔයාලා බලාගෙන යන්න. ඔයාලට මේ විදිහ හැඩයක් තමයි එන්න ඕනේ. ඉතින් මේ දෙක සම්බන්ධ කරලා නැවතත් උඩට ගොතාගෙන යන්න ඕනේ. අපි මේකේ වට මේ විදිහට උඩට 9 වතාවක් ගොතා ගන්නවා. ඉතින් මේකේ ඔයාලට දිග වැඩි කරගන්න පුළුවන්, පළල වැඩි කරගන්න පුළුවන්. ඔයාලා මේ ගන්න චේන් ප්‍රමාණය වැඩි කරලා. එතකොට ඔයා පුංචි නෝට් එකක් දාගන්න. ඔයා මෙච්චර චේන් ප්‍රමාණයකට මෙච්චර වට ප්‍රමාණයක් උඩට ගොතනවා කියලා. එතකොට ඔයාට පුළුවන් කවුරු හරි කෙනෙක් ඔයාට මේ ඕඩර් එකක් විදිහට දාලා ඔයාගෙන් ඉල්ලුවොත් මෙන්න මේ විදිහ පවුච් එකක් තමයි මට ඕනේ කියලා ඔයාට පුළුවන් අර සටහන බලලා ඔයා කොහොමද ඒකේ චේන් එකේ කොච්චරක් දැම්මද උස කොච්චරක් ඩබල් ක්‍රොෂේ වාර දැම්මද මේ දේවල් ඔයාට ගණනය කරලා ලස්සන පවුච් එකක් ගොතලා කාට හරි තෑගි දෙන්න විකුණන්න මේක කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ සටහන තියාගන්න එක ඉතාමත් වැදගත්. මම ඉදිරියේදී ඔයාලට මේ සටහන් තබන එක ගැනත් YouTube හරහා වීඩියෝ එකක් ගෙනෙන්නම්. මොකද මේක ඉතාමත් වැදගත් වෙන්නේ අපි YouTube එහෙම නැත්නම් ඉන්ටර්නෙට් මාර්ගයෙන් හම්බෙන ක්‍රොෂේ සටහන් වල මේවා තියෙන්නේ සලකුණු විදිහට. ඉතින් මම මේ 9 වතාවක් උඩට ගොතාගෙන ඇවිල්ලා යාන් එක කට් කරා. දැන් අපි මේක මෙහෙම කට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඒක ගොඩක් දිගට අවශ්‍ය නැහැ. අපි ඒක ෆිනිෂ් කරගන්නවා. හරි. අපිට ඕනේ මූලිකවම කොටස තමයි ඔන්න ඔය පොකට් එක වගේ කොටස. ඉතින් මේකේ දැන් අපි පියන වගේ කොටස සකස් කරගන්න ඕනේනේ. ඉතින් ඒකට අවශ්‍ය කරන්නේ සුදුද තැඹිලිද කියලා මම කල්පනා කරලා සුදු යොදා ගන්න හදලා ඊට පස්සේ මට හිතුණා තැඹිලි පාටින් දාලා වටේ ලයින් එක සුදු පාටින් දැම්මහම මේක ගොඩක් ලස්සනට හිටීවි කියලා. එහෙම හිතලා සුදු නූලක් අරගෙන පස්සේ ආපහු තැඹිලි පාටින්ම මේකේ පියන වගේ කොටස ගෙතුවා. මේක කියන්න ඕනේ අපි මේ ගොතනකොට උඩ පියන වගේ කොටස තැඹිලි පාටින් තමයි ගොතන්නේ. ඒක අපි උඩට වාර 5 වතාවක්. අපි මේකේ 9 වතාවක්නේ ගෙතුවේ. ඒ නිසා අපි පියන උඩට 5 වතාවක් ගොතනවා. මෙන්න මේ විදිහට මම ඔයාලට ඒක පැහැදිලිව කියන්නම්. දෙපැත්තෙන් සමානව ගන්න ඕනේ කොහොමද කියන එක තමයි මම පැහැදිලි කරන්න එක වටයක් ගොතනවා. ඒ ගොතලා ඔයාලට පෙන්නන්න කොහොමද මම මේ ස්පේස් එක හදාගත්තේ කියලා. මේකේ අපිට පියන ගන්න ඕනේ පියන වහන්න සහ ඒක නැමෙන ප්‍රමාණය බලා ගන්න. ඔන්න බලන්න මම ඔයාලට මේ උදාහරණයේදී පෙන්නන්නේ මම මේක ගොතන්න පටන් ගත්ත දෙපැත්තේ ඉඩ කොච්චරක් තියලාද කියලා. මේ බලන්නකෝ දෙපැත්තෙන් සමාන ඉඩක් තමයි මම තියලා තියෙන්නේ. එහෙම උඩට වට 5ක් ගොතා ගන්න. වට 5 ගොතලා ඉවර වෙච්ච ගමන් අපිට පුළුවන් සුදු පාටින් හෝ වෙනත් පාටකින් ඒකේ වටේ බෝඩ් එක නිර්මාණය කරගන්න. ඒ වටේ බෝඩ් එක නිර්මාණය කරගන්නවාට අවශ්‍ය වෙන්නේ ඩබල් ක්‍රොෂේ 3ක් එක සිදුරක් හරහා
යොදා ගන්න. එතකොට තමයි අර එක ළඟ ඒක හැඩයක් විදියට එන්නේ. ආයේ චේන් 3ක් දාලා ඒක ඒ පිරවුමට දාලා ඊළඟ සිදුරේට තමයි ඔයා නැවත චේන් 3ක් දාලා ඩබල් ක්‍රොෂේ 3ක් ගන්න. මේක තමයි රටාව. මම මේක ඔයා මේ ගොතන අවස්ථාවේදී යටින් කොහොමද සටහන් වෙන්නේ කියලා දාන්න. එතකොට ඔයාලට පුළුවන් ඒක ගොතපු විදිහ නෝට් කරගන්න. ඉතින් මං කිව්වනේ ඔයා සටහනක් දාන එක ගොඩක් වැදගත්. ඉතින් මං හිතනවා මං ඊළඟ වීඩියෝ එකේ ඉඳලා හරි ඔයාලට මේ සටහන් කොහොමද සකස් කරගන්නේ කියලා පුංචි විනාඩි කිහිපයක් අරගෙන කියලා දෙන්න. නැත්නම් මට පුළුවන් මේක වෙනම ලෙසන් එකක් විදිහට කරන්න. මොකද මේකේ තියෙනවා හරිම ෂෝට් ෆෝම් ගොඩාරියක්. අපි එතකොට අපිට පුළුවන් විදිහට තමයි මේක භාවිතා කරන්නේ. මම ගොඩක් වෙලාවට ඔයාලට තේරෙන වචන වලින් තමයි කියන්නේ. එහෙමත් නැත්නම් මේකේ තියෙනවා පිරවුම් 2, පිරවුම් 1, ඒ වගේම චේන් එකට කියන වචනේ ඩබල් ක්‍රොෂේ, ට්‍රිපල් ක්‍රොෂේ සහ මේකේ ගොඩාක් වචන තියෙනවා මේ ක්‍රොෂේ වලට භාවිතා කරන. ඉතින් මේ වගේ අත්‍යවශ්‍ය කීපයක් සහ කොහොමද ඒ වගේ පොදුවේ අපි හඳුනා ගන්න සලකුණ. ඉතින් මේ සලකුණ අපිට හඳුනාගත්තත් ඔයාලට YouTube වල තියෙන පතරම් එහෙම නැත්නම් පැටර්න්ස් හරහා නිර්මාණය කරන්න. ඉතින් ගොඩක් ඉන්ටර්නෙට් වල තියෙන මේ නිර්මාණ ඒ සටහන් හරහා නිසා ඔයාලට ඒවා හඳුනා ගන්න පහසු වෙන්නත් මට හිතුණා මේ දේවල් කියලා දෙන්න. ඉතින් මේ විදිහට තමයි මේකේ ගොතාගෙන යන්න ඕනේ. අපි බලමු මේක කොයි විදිහටද අපිට පේන්නේ කියලා. මේක වටේටම ගොතාගෙන යන්න ඕනේ. එතකොට මේක පියන වටේට තමයි මේක ගෙතෙන්නේ සම්පූර්ණයෙන්ම කටපටේට නෙමෙයි. ඔන්න බලන්නකෝ මේ විදිහ අවුට්ලුක් එකක් එන්නේ. අපි ඒක සම්පූර්ණයෙන් ගෙතුවාම මේ වගේ එන්නේ. යාන් එක අවශ්‍ය ප්‍රමාණයට කට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒක හංගව ගන්න ඕනේ. ඉතින් අපි මේක කතා කරන ගමන් ආයෙත් මතක් කරන්නම් ක්ලාස් එකට ජොයින් වෙන්න කැමති අයට පුළුවන් අපිට WhatsApp message එකක් දාන්න. අපි description එකේ දාන්නම් අපේ විස්තර WhatsApp හරහා message එකක් යවන වැඩිහිටි තරුණ ඕනම කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. දැනටමත් ගොඩ දෙනෙක් අපෙන් විස්තර අහනවා. දැනටමත් අහන ගමන් ඉන්නේ. ඉතින් අපි ආයට පණිවිඩේ පැහැදිලිව සඳහන් කරනවා. ඉතින් මේ විදිහට මේක හංගව ගන්න ඕනේ. ඊට පස්සේ මේක හැඩ කරගන්න අපිට තව පුංචි දේවල් ටිකක් එකතු කරගන්න තියෙනවා. පබළු වලින් පොඩි ටැග් එකක් වගේ කොටසක්, පටියක්. ඒ වගේම තමයි අපි මේක හැඩ කරගන්න බෝ එකත් හදාගන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එකේම මේ දෙකත් එකතු කරලා තියෙන නිසා ඔයාලටත් පුළුවන් ඒ වීඩියෝ එක බලන ගමන්ම ඔයාලගේ නිර්මාණත් ලස්සන කරගන්න පුංචි දේවල් එකතු කරගන්න. ඉතින් මේකේ වැඩිපුර තියෙන නූල් හංගවල ඒවා කට් කරගන්න ඕනේ. එතකොට ඒවා නොපෙනෙන විදිහට තමයි ඒක හංගව ගන්න ඕනේ. එතකොට ඒකේ නිමාව හරිම ලස්සනයි. මේ තැඹිලි පාට එක ගැලපෙන්නේ නැහැ කියලා හිතන නිසා මට හිතුණා සුදු පාටින්ම බෝ එකක් ගොතන්න. සුදු පාටින් බෝ එක ගොතනකොට මම ගොතන්නේ ට්‍රිපල් ක්‍රොෂේ දාලා. හැබැයි මම ඔයාලට පාඩම කියලා දෙන්නේ ඩබල් ක්‍රොෂේ වලින් කොහොමද මේ බෝ එක හදාගන්නේ කියලා. ට්‍රිපල් ක්‍රොෂේ එක ගොතන විදිහ මම ඔයාලට පළවෙනි මූලික ගෙතුම්සට වීඩියෝ එකේ සඳහන් කරලා නැහැ. ඒක අපිට වැඩි පුරම අත්‍යවශ්‍ය නොවන නිසා. මුලින්ම මැජික් රින් එකක් දාගෙන ඒකට පිරවුම් දාගන්නේ ට්‍රිපල් ක්‍රොෂේ වලින්. මුලින්ම චේන් 3ක් දාගෙන අපි ට්‍රිපල් ක්‍රොෂේ එකක් දාගන්නවා. ඒ වගේ තවත් 4ක් දාගන්නවා. ඔක්කොම ගාන එතකොට 5යි. එතකොට මේකේ ට්‍රිපල් ක්‍රොෂේ වලින් 5ක් එක පැත්තකට වැටෙනවා. ඩබල් ක්‍රොෂේ දාලා මේක ගොතනවා නම් එක පැත්තකට 3ක් හෝ 4ක් යොදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි 5 ගෙතුවට පස්සේ ආයෙම දානවා චේන් 4ක් හෝ 3ක් දාලා අපි ආයෙම මැජික් රින් එක හරහා මේක කම්ප්ලීට් කරගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ආයෙම චේන් 4ක් දාගන්නවා. 2යි 3යි 4. ඉතින් ආයෙම ට්‍රිපල් ක්‍රොෂේ දාගන්නවා අපි 5 වතාවක්. ඔයාලට පුළුවන් ඔයාලා මේක කරන්නේ නම් ඩබල් ක්‍රොෂේ වලින් නම් චේන් 3ක් දාලා ඩබල් ක්‍රොෂේ 3ක් හෝ 4ක් දාලා ආයෙම චේන් 3ක් දාලා මේක ෆිනිෂ් කරගන්න.
ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා මම හිතනවා ඩබල් ක්‍රොෂේ සහ මේ ක්‍රොෂේ පිළිබඳව මූලික අවබෝධයක් තියෙන කෙනෙක්ට. ඉතින් අපි මේකෙත් අන්තිම වෙනකොට ට්‍රිපල් ක්‍රොෂේ 5 දාගෙන ඉවර වෙලා චේන් 3ක් දාගෙන මේක කම්ප්ලීට් කරගන්න ඕනේ. මේ විදිහට ආවහම තමයි අපි චේන් දාගන්නේ. ඊට පස්සේ මේ විදිහට කම්ප්ලීට් කරගෙන අපිට අවශ්‍ය ප්‍රමාණයට නූල කට් කරගෙන අපි පටන් ගත්ත තැන නූල ඇද ගන්න ඕනේ ටිකක් තද කරලා මෙන්න මේ විදිහට අල්ලගෙන. ඉතින් ඒක අල්ලගෙන තද කරපුවාම මෙන්න මේ වගේ ලුක් එකක් තමයි එන්නේ. ඊට පස්සේ අපි වැඩ කර කර හිටපු නූල උඩින් නෙමේ යටින් අරගෙන මෙහෙම කරකව ගන්නවා. ඒක කරකව ගන්න අපිට අවශ්‍ය ප්‍රමාණයට විතරයි වැඩිපුර ගතන්න එපා. එහෙම වට. ඊට පස්සේ අපි පිටිපස්සට කරලා මේකේ පුංචි නෝට් එකක් දා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඒක නොපෙනෙන විදිහට හංගව ගන්න ඕනේ. මේක තමයි අපේ වැඩේට තියෙන ලස්සනක් එකතු කරන එක කොටසක්. ඉතින් මේ විදිහට නූල හංගවගෙන අපි ඒක කට් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි අපේ පබළු ටැග් එක හදා ගන්න ඕනේ. මේක නිකන් මේ ඔය තියෙන පුංචි පුංචි පටි පවුච් වල තියෙනවා, මේක බොටල් වල තියෙනවා. එහෙම නැත්නම් ෆෝන් චාම් වගේ මේක පොඩි චාම් එකක්. එතකොට අපි මේකට මේ විදිහේ චාම් එකක් හදා ගන්න නම් ඔයාලට කැමති පබළු වර්ගයක් යොදා ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන නූලක් සහ ඒකට ප්‍රමාණවත් ඉදි කටුවක් පාවිච්චි කිරීම ඉතාමත් වැදගත්. මොකද ඒකට සිදුර තියෙන ප්‍රමාණයට තමයි අපි නීඩල් එක පාවිච්චි කරන්න ඕනේ. මම ගාව තියෙන හරිම පුංචි පබළු වර්ගයක්. ඒ කියන්නේ ඒක මහතින් අඩුයි. ඒ නිසා මම ඒකට පාවිච්චි කරන නීඩල් එකත් මෙන්න මේ වගේ හරිම පුංචි එකක්. මම පාවිච්චි කරන යාන් එක මේ මිල්ක් කටන් එකම තමයි. ඉතින් මම ඒකට මට අවශ්‍ය ප්‍රමාණයට පබළු ටික දාගෙන රඳවගෙන දෙකට නමලා පුංචි කැටයක් දාගන්නවා. මම හිතනවා මට මේ ටික ප්‍රමාණවත් කියලා මේ විදිහට නමලා පුංචි කැටයක් දාගන්නවා. ඊට පස්සේ මට හිතෙනවා ඒක වම් පැත්තේ කෙලවරෙන් වම් පැත්තේ කෙලවරෙන් ගැට ගැහුවොත් පොඩ්ඩක් ලස්සනට එයි. අපි එහෙම කරමු. ඔන්න ඔය විදිහට මේ පැත්තෙන් අරගෙන යාන් එක ඇතුලෙන් මේ විදිහට දාලා ගන්නවා. නීඩල් එක හරහාත් ඔයාලට පුළුවන් මේක කරගන්න. ඊට පස්සේ මෙතනින් ගැටයක් දාගන්න ඕනේ අපේ නූලේ. එතකොට ගැලවෙන්නේ නැහැ. ඔයාලට මේක මුතා ගන්නත් පුළුවන්. නමුත් මම මෙතන ගැටයක් දැම්මා. ඒක ඔයාලා කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. පොඩි රින් එකක් දාන්න පුළුවන්. කැමති විදිහකට ඒක ඔයාලා සකස් කරගන්න පුළුවන්. ඉතින් මට හිතුණා සුදු පාට නිසා එතෙන්ට සුදු පාටින්ම මේ ගැටේ දාන එක අවුලක් නැහැ කියලා. ඉතින් ඒක නොපෙනෙන නිසා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක සුදු පාට පැත්තෙන්ම හංගවලා ඒ යාන් එක කට් කරගන්නවා. ඉතින් මේකේ ගැටලු සහගත තැන් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගන්න. අපහැදිලි තැනක් තියෙනවා නම් ඔයාලට නිවැරදි කරන්න ඕනේ තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් අවශ්‍ය නම් අපිට කමෙන්ට් එකක් දාලා පැහැදිලි කරන්න. ඒක බලන කෙනාටත් හොඳයි අපිටත් හොඳයි. ඉතින් ඒ නිසා ඔයාලගේ නිර්මාණවල ෆොටෝස් අපිට එවන්න අපි හරිම ආසාවෙන් ඉන්නේ. ඔයා අපේ වීඩියෝ එකක් බලලා මේ වගේ ලස්සන නිර්මාණයක් කරයි කියලා. මම මේ ඉක්මනට අස් කරන්නේ අපි ලස්සනට නිර්මාණය කරපු පවුච් එක ඔයාලට පෙන්වන්න. ඉක්මනට මේ බඩ් එක එහෙට මෙහෙට කරලා මට ඕනේ වගේ ඔයාලටත් මේ වගේ ලස්සන පවුච් එකක් දැන් අතේ ඇති. ඉතින් මේ වගේ ලස්සනම දේවල් ඔයාලට කරන්න අපේ YouTube එකත් එක්ක එකතු වෙන්න. පුංචි නිර්මාණ දවසක ලස්සන වටිනාකම් ගොඩාරියක් එකතු කරන නිසා මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ඔයාලටත් ලොකු හැකියාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද අපේ වීඩියෝස් බලන කෙනෙක්ට මේ වගේ ලස්සන නිර්මාණ කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.